මේ තියෙන ඩස්ට් එකත් එක්ක මේ ඔක්කොම මේ කළු වෙලා තියෙන්නේ දැන්. ඩස්ට් එක තියෙන හැටි. පා මම මුලින්ම මේක පොඩ්ඩක් හොදගෙන ඉන්නවා. දැන් පන්නලා ඊටම ගන්නයි තියෙන්නේ. එක්කනේ පාර වෙනස් වෙන හැටි. මෙච්චර guys ඉතින් අද මම කරන්න හදන්නේ මම අලුතින් දාපු මේ චේන් එක තියෙන්නේ මේක. ඉතින් මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 500කින් වගේ ඔයා සුද්ධ කරන්න ඕනේ. ඉතින් මට ඇත්තටම වැඩත් එක්ක මේ 500කින් වගේ සුද්ධ කරන්න බෑ. දැන් 700ටත් වඩා දුවලා මේ ඩවුන්ලෝඩ් චේන් එකේ හැටි පේනවා ඇති. මේ එතන කළු චේන් එකක් තියෙන්නේ. ඇත්තටම මේක මෙහෙම තිබ්බට මේ ඔයගොල්ලන්ට දැක්කම මේක කළු පාට නෝමල් චේන් එකක් ලෙන්නේ නැති. ඒ වුණාට මේක මේ ගෝල්ඩ් චේන් එකක්. පෙන්නන්නම්කෝ. පේනවද දන්නේ මේ තියෙන ඩස්ට් එකත් එක්ක මේ ඔක්කොම මේ කළු වෙලා තියෙන්නේ දැන්. මේකෙන්ද පොඩි මේ පොඩ්ඩක් මේ හොඳටම මේ සුද්ධ කරන්න වෙනවා. නැත්තම් චේන් එකේ ආයු කාලේ ගොඩක්ම අඩු වෙයි. මොකද මේ බාර ගානක් දීලා මේ හෙට් එක දැම්මම මම හිතන්නේ 20කට වඩා ගියා. ඉතින් මේ අපරාධනේ ඉතින් හරියට මේ කෑලි දැම්මා වගේ මේන්ටේන් කරන එකත් අපි කරන්න ඕනේ. ඉතින් මේක නිකන් මම බැලුවද චේන් එක ෆුල් සුද්ධයක් දෙන්න. බලමු මේක කරන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම මම මේ කාඩ් එක ගලව ගන්න ඕනේ. හරියට ඔයාලන්ට පේනවා ඇති මේ එතන ගාඩ් එක නම් ගලවන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේ ටික සුද්ධ කරන්න. ඒත් එක්කම මම මෙන්න මෙතන මේ ඉස්සරහා මෙතන ගාඩ් එකක් තියෙනවනේ. ඒ ගාඩ් එකත් ගලවන්නවා. මේ අතරම බයික් එකත් පදින්න බැරි වුණා සතියින් විතර. ඒඩින්කට කුඹලෙක් ඇවිල්ලා මේ ඌ මෙතන කූඩුවකුත් හදලා. ඔන්න ඔකයි බයික් නවත්තලා තිබ්බා වෙන්නේ. ඉතින් මේ වැඩේට මගේ ළඟ පොඩි අයිටම් දෙකක් තියෙනවා. ඉතින් මේ බ්‍රෂ් එක මේ චේන් එක ක්ලීන් කරන්න යූස් කරන්න පුළුවන්. ඉතින් මේක හොඳයි. මේ චේන් එකට ස්ප්‍රේ කරන්න මේ ඩස්ට් එක ගන්න අපිට යූස් කරන්න පුළුවන්. ගන්න කෙනෙක් කියන බලන්න මේ මොනවද කියලා. මේ ඊට අමතරව අනිවාර්යෙන් කියන්න ඕනේ මේ දැන් ඔයා මේක සුද්ධ කරද්දී චේන් එක සුද්ධ කරනකොට මේ බයික් ස්ටාර්ට් කරලා නම් කීයටවත් සුද්ධ කරන්න යන්න එපා. මොකද මම මේ දවස්වල දැක්කා අර මේ අලුතින් එහෙම ඔය බයික් ගත්ත මල්ලිලා එහෙම ගොඩක් දැන් මේව නම් මේන් ස්ටෑන්ඩ් ඉන්නේ නැහැ. ඉතින් එහෙම මේන් ස්ටෑන්ඩ් ගහලා ඒගොල්ලෝ බයික් එකේ ෆස්ට් ගියර් එකේ වගේ තියලා මේ චේන් එක මෙහෙම සුද්ධ කරන්න ගිහිල්ලා මේ ස්පොකට් වලට එහෙම අත ගිහිල්ලා ඒගොල්ලන්ගේ අත් එහෙම මම දැක්ක මේ ඇඟිලි වලින්ම වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ රිස්කි වැඩ කරන්න එපා ඔයගොල්ලෝ මේ කීයටවත්. දැන් මේ ගල්ලම් හොනට් ඒ වගේ මේ සාමාන්‍ය ජපන් බයික් පාවිච්චි කරන ඒ වෙන මේන් ස්ටෑන්ඩ් එකක් කියන දවුලන්නේ නැහැ. ඒත් ඉතින් ඔයා මේ පැඩක් වගේ යූස් කරනවා නම් ඒත් ඒක කරන්න එපා. හොඳම වැඩේ තමයි මේ බයික් එක ස්ටාර්ට් කරන්න නැතුව ඒක ෆුලි අතින් රෝදේ කරකවලා කරන එක. මොකද ඇඟිල්ලක් එහෙම ගියොත් ඉතින් ඒක ගියාම තමයි අපරාධනේ. ඉතින් මේ වගේ වැඩකට ඒ වගේ දේ වගේ ලොකු නාස්තියක් කරගන්න එක ඉතින් පරිස්සමෙන් කරන වැඩක් කරගන්න ඕනේ. ඉතින් මම මේ පැත්තට ආවොත් මේක ගලවන්න මට කිට් එක ගලවන්න වෙනවා. ඉතින් මම කිට් එක ගලවන්න මේ පැත්ත කවුලින් එක ගලව ගන්න ඕනේ. මේ එහෙනම් ගලවගෙන බලමු මොකද කරන්න කියලා. දැන් මම මේ කිට් එක ඇන්ඩ් එක ගලව ගත්තා. මට කිට් එක මෙතනින් පන්න ගන්න තමයි තියෙන්නේ. ඉතින් පන්නලා ඊටම ගන්නවා ඉතින්. ඉතින් මේ ගලවන්න අපිට ලේසි. මේක පරිස්සමට තියන්න ඕන කිට් එක. හරි දැන් කිට් එකත් හරි. දැන් මේ ගලව ගන්න. මේකට මේ ඇලන් කීයක් යූස් කරනවා. හරි මේක ඇලන් කීයෙන් ගලවත හැකි. අපේ නායකත් හිමිට කරවලු. කුඹල්ගේ කඩන්න බෑ guys. සතරවන. එහෙනම් දැන් මේක මේ භාගයක් කලවලා තියෙන්නේ.
තමයි ඇතුළ දස්තය දී නැඩි ඇතුළ හිටි ඔන්නවගයි තත්ත කිලමිට 700ක් යනතෙන් දාපුගම මේ මේඩිකත් මේ පූජි සෙට්ටත් දැම්මේ දැඟති මේ ඔක්කොම ආයදී ක්ලීන් කල්ලම දානවා හරි මමුලින්ම මේක පොඩ්ඩ හෝදගෙන ඉන්නවා පස්සේ මේ පොඩ පස්සකින් ටික තුරලා ලාගෙන ගහන්න මේට එන්න පුළුවන් ඉතින් මේ වගේ උල්ල ඇත්තින කවාදේ තමයි වාට දැම මේ වගේට අදදාන්න ගන මේ කූරුදික නිසා මෙහෙම මේ තුළටම සාමාන්‍ය අපිට මේ යවලා මේ අපට තියනටික ගන්න පුළුව එතර වටින තම මොලිම පොඩ ස්ප්‍රේක මේ ගාවන්න මේකට Terus kita gahon ini peluang ini dia ni mungkin ada ini kita agit ni makkar idigalak තියෙනවා නම් මේත් එක්කම පොඩ්ඩක් පිහදාලා දැම්ම නම් හොඳයි. පොඩ්ඩක් එහෙම අපිට මේක ක්ලීන් කරගෙන යන්න පුළුවන්. එක්කනේ පාර වෙනස් වෙන හැටි. මෙච්චර කොහොමද තිබිලා තියෙන්නේ? මේ තියෙන චේන් එක ක්ලීන් කරලා පස්සේ පේන විදිය. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් channel එක subscribe කරගෙන යන්න guys. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.